හායි කොහොමද ඔයාලට එනවාද අපි දෙන්නත් එක තවත් ලස්සන ගමනක් යමු. ඉතින් අපි මේ යන්නේ ඇල්ලවල. අපි කෝච්චිය ගත්තේ හපුතලෙන්. මොකද අපි කලින් දවසේ හිටියේ බෙලිහුල් ඔය. ඉතින් හපුතලේ ඉඳලා ඇල්ලට ගොඩක් දුර නැහැ. හැබැයි ඒත් ඔයගලන්ට ලස්සන ෆොටෝස් වීඩියෝ ටිකක් ගන්න පුළුවන් මේ දුම්රිය මාර්ගයේ යනකොට. ඉතින් ඔයගොල්ලෝ නුවර ඉඳලා එනවා නම් තවත් ලස්සන ඔයගලන්ට වීඩියෝස් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ එලිලා යන්නත් පුළුවන්. මේක නම් සජෙස්ට් කරන්නේ නැහැ. මොකද මේක හරියම අවදානම් වැඩක් මමත් කරා. හැබැයි පොඩ්ඩක් හරි අතලිස්සුවොත් කෙලින්ම බීම මම කරනකොටත් මං අතලිස්සන හින්දාම තමයි කරන්න කැමති වුණේ නැත්තේ. ඒත් කොහොම හරි කරා. ඉතින් මේ තියෙන්නේ ඇල්ල ස්ටේෂන් එක. මේ දවස්වල ගොඩක් ඇල්ල විසි නැහැ. හරිම ලස්සනයි. ඉතින් අපි ආපු කෝච්චිය බදුල්ලවල පිටත් වෙන්න හදන්නේ. ඔයගොල්ලෝ දන්නවා බදුල්ල බණ්ඩාරවිලට කෝච්චිය යනවා කියන්නේ ඒක ඇත්තටම හරිම සුන්දර අත්දැකීමක්. දෙපැත්ත අවට හරිම ලස්සනට වීඩියෝස් ෆොටෝස් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඔන්න කෝච්චිය පිටත් වුණා බදුල්ලට යන්න. ඉතින් අපි දැන් යන්න හදන්නේ. අපි දෙන්න බුක් කරලා තිබුණ තැනට අපේ නවාතනට. අපි බුක් කරලා තිබේ ලියෝරා ලොජ්. ඒත්තරම කිතල්ලෙල්ලෙන් බැස්සා නම් එතෙන්ට යන්න ගොඩක් ළඟයි. ඒත් අපි ඇල්ලටම ආවා. ඉතින් මේ තමයි අපේ රූම් එක හරිම නිස්කලංක තැනක්. කිසිම සද්දබාධයක් නැහැ වැඩිය. මේ බල්කනි එක. ඉතින් කියන්න ඕනේ මේගොල්ලන් අපිට හොඳ වෝම් වෙල්කම් එකක් හම්බුණා චූටි පුතාගෙන්. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ආන්ටි හරිම හොඳයි කරුණාවන්තයි අපිට හොඳ සර්විස් එකක් දුන්නා. අපේ විශේෂ දවසකුත් තමයි සමරන්න අපි ගියේ. ඉතින් මෙතන බාත්රූම් එකත් හරිම අලුත් ඩිසයින් එකකට හදලා තියෙන්නේ. ඇත්තටම ආකිටෙක්චර් මේගොල්ලන්ගේ ආකිටෙක්චර් නම් හරිම හොඳයි. අපිට වෙල්කම් ඇමිනිටි එකක් හම්බුණා. මේ තියෙන වෙල්කම් ඇමිනිටි එක. ඒ වගේම අපි කැමරියා ලොජ් එක තමයි බුක් කරන්න යනකොට ඒගොල්ලන් ෆුලි බුක් කරලා තියෙන නිසා ඒගොල්ලෝ රෙකමන්ඩ් කළා තමයි අපි මේක බුක් කරේ. ඇත්තම කිව්වොත් මේකත් ඒගොල්ලන්ගේම ප්‍රොපර්ටි එකක්. කොහොම වුණත් මේගොල්ලන්ගේ කස්ටමර් සර්විස් එක නම් හරිම හොඳයි. ඉතින් ඔයගොල්ලොත් යනවා නම් ඇල්ල පැත්තේ try කරලා බලන්න. මෙහි දවසක් නැවතිලා ඉන්න. ඉතින් අපි හවස ටවුන් එකට ගියා. ඉතින් මේ තියෙන ෂොප් වල ගොඩාක් පොඩි අයිටම්ස් ගන්න තියෙනවා. මොනවද ගන්න කියලා හිතා ගන්නත් බැරි තරම් දේවල් මේවා තියෙනවා. ඉතින් මා චුටි කෑලි ගත්තා. ඒ වගේම මෙන්න මේ ෂොප් එක මට නම මතක නැහැ. මේකේ ගොඩාක් ෆොරිනර්ස්ලා ඉන්නවා. ඒ වගේම පොඩි අයිටම් පොඩි දේවල් ගන්න තියෙනවා ගොඩාක්. හරිම ලස්සනයි. මම කලින් කිව්වා වගේ ඇල්ල ගොඩක් විසි නෑ මේ දවස්වල. මේ අපේ මොර්නින් බ්‍රෙක්ෆාස්ට් එක විශේෂයෙන් මතක් කරගන්න පෑන්කේක් හරිම රසයි. ඒක අපි දෙන්න ගොඩක් කෑවා. ඊට අමතරව දැන් අපි යන්න හදාන්නේ බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ නයිනාෂ් බලන්න. ගොඩක් සෙනග හිටියේ අපි ගියේ ලොන් වීකෙන්ඩ් එක නිසා. ගොඩක් ලෝකල්ස්ලා ඇවිල්ලා හිටියේ. ඉතින් මේ ඉන්නේ මගේ හස්බන්ඩ්. එයාට හායි කියන්න. දැන් අපි මෙහෙන් යන්න හදන්නේ. මොකද අපි එක දවසක් මෙහෙ නැවතිලා හිටියේ. අපහොලොත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. බයි.